සිරිමාබෝ ස්වාමීනි මට පිරිමි පුතෙක් නැතුවා. රත්නශ්‍රී විජේසිංහයන් පද රචනා කරපු ඒ වගේම ගුණදාස කපුගේ මහත්මයා තමයි සංගීතය සපයලා තියෙන්නේ. මම අද තෝරගත්තු මේ ගීතේ ගායනා කරන්නේ නිරංජලා සරෝජනී මහත්මිය. සිරිපාදේ වන්දවන්න හිස ඔලියල් බැඳලා සිරිමාපෝ ස්වාමිනි මට පිරිමි පුතෙක් නැතුවා. කිරියාහර පූජාවට අලුත් සහල් පුදලා සිරිමාපෝ ස්වාමිනි මම පිරිමි පුතෙක් පැතුවා. හරිම හැඟුම්බර ගීතයක්. බලන්න අහිංසක අම්මා කෙනෙකුගේ පැතුමක්. ඒ කියන්නේ අපේ අතීත සම්ප්‍රදාය තිබ්බා පිරිමි පුතෙක් කියන්නේ ගෙදරකට අනිවාර්යයෙන්ම සිටිය යුතුමයි පිරිමි පුතෙක්. පිරිමි දරුවෙක් අනිවාර්යයෙන්ම සිටිය යුතුමයි කියන සම්ප්‍රදාය තිබ්බා. මේකේ රචකයා ලියනවා මේ අම්මා ප්‍රාර්ථනා කරන්නේ එයාට සිරිපාද එක්ක යන්න. හිසෝලියල් බඳලා සිරිපාද එක්ක යන්න. කිරි කෝඩුකාරයෙක් හැටියට සිරිපාද එක්ක යන්න ගිහිල්ලා ගන්ටාරේ ගහන්න. එහෙම සිරිපාද එක්ක යනවා ඉස්සර අපේ පැරණි සම්ප්‍රදාය අලුත් ඉපදුණු පිරිමි දරුවන්. එහෙම එක්ක යන්න අනේ ස්වාමිනී මට පිරිමි පුතෙක් නෑ. මෙයා කිරි ආහාර ටික පූජා කරලා කිරි ආහාර අනුසහල් මංගල්‍ය දන්නවනේ ගම්වල හරි ලස්සනට කරනවා ඒක අපූර්වට. තමන් කුඹුරෙන් ගන්න වී ටික අරගෙන ඒකෙන් කිරි ආහාර ඉඳුල්නු කර කිරි ආහාර ටික හදලා මේ දේ පූජා කරලා ඉතින් ප්‍රාර්ථනා කරෙත් අනේ ජයශ්‍රී මහාමුදුරුවනේ ජයශ්‍රී මහාමුදුරන්ට පූජා කරලා ප්‍රාර්ථනා කරේ අනේ මට පිරිමි පුතෙක් ලබලා දෙන්න කියලා. ඇතෙක් වගේ තනි මන්සල පයක් නැතුව යන්නයි කොතක් වගේ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයි සිරිමාබෝ ස්වාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි. බලන්න මේ පදවැල් ටික. ඇතෙක් වගේ අම්මා කෙනෙකුට ඉතින් පුතෙක් කියන්නේ ඇතෙක් තමා නේද? පුතා පුංචි වුණත් යව පුංචි කෙනෙක් වුණත් පාරේ එක්කන් යනකොට ඇතෙක් ඉන්නෝ වගේ තමයි කිසි බයක් නැහැ. ඉතින් මේ අම්මා කියන්නේ මේ ගැමි සමාජයේ ඉස්සර සමාජයේ මේ අම්මා කෙනෙක්ගේ පැතුම සමහරට මේ අම්මාට දුවලා ඇති. ඒත් එයා කියන්නේ මට පුතෙක් ඉන්නවා නම් මට ගමන බිමනක් යද්දි පුතෙක් ඉන්නවා නම් එයා බය නැහැ එයා ඇතෙක්. ඉතින් මම බයත් නැහැ. ඒ කතාව තමයි මේ කියන්නේ නේද? ඔයා කොතක් වගේ හතර දිගට බැබලෙන්න පේන්න ඉන්න ඕනේ. ඒ කියන්නේ අපේ ඉස්සර සමාජයේ මෙහිම අදහස් තිබ්බා. පුතෙක් අනිවාර්යයෙන්ම ගෙදරට හිටි යාළ කුඹුරුවස්වත් දන්න. අපේ ඉස්සර සංස්කෘතිය එහෙමනේ කෘෂිකාර්මික සමාජයක් නේද? අපේ සමාජයේ කුඹුරුවස්වත් දන්න ඕනේ. ඒ දේවල් කරන්න ඉන්නේ පිරිමි දරුවෝ. නේද? ගැහැණු දරුවෝ ඒව කරන්නේ නැහනේ. යාළ කරන්නේ ඉතින් ඇඹුල් අරන් යන එක දෙමාපියන්ට ඒ වගේ දේවල්නේ. පිරිමි දරුවෝ තමයි මේ කුඹුරේ වැඩ කරන්නේ. ඒක හරි ගෞරවණීය දෙයක්. අපේ රටේ දැන් ඉතින් කුඹුර වැඩ කරන්න කවුරුත් නැහැ කරන්නේ නේද අපේ පුතාලා කරන්නේ ඉතින් ඒ වුණාට ඒක ගෞරවණීය දෙයක් ඉස්සර කුඹුර වැඩ කරන්න කියන එක ඉතින් ඒ වගේ මට එහෙම දෙයක් කරන්න කෙතක් අස්වත් දාන්න පුළුවන් කොතක් වගේ ලෝකෙට පේන්න මට අනේ ස්වාමිනී පුතෙක් නැහැ මට පුතෙක් හිටියානම් කොච්චර වටිනවද මට පිරිමි පුතෙක් දෙන්න අනේ ස්වාමිනී කියලා මේ අම්මාගේ අහිංසක ප්‍රාර්ථනාව බලන්නකො කොච්චර නේද හැඟුම්බරයිද කියලා. ගෑනු අපට සංසාරේ බරහැල්ලු වෙන්නයි වී අහුලන කුරුළු කොබෙයි පෙරහැර කරවන්නයි සිරිමාබෝ ස්වාමිනී මට පිරිමි පුතෙක් දෙන්නයි. අපේ ඉතින් ප්‍රාර්ථනාවක් තියෙනවා ගෑනු අම්මෙකුට පුතෙක් ඉන්නවා කියන්නේ බැඳපු බිරිඳකට ස්ත්‍රියකට එයාට පිරිමි දරුවෙක් හම්බ වෙනවා කියන්නේ කට්ටිය මහත් උත්කර්ෂවත් විදිහට ඒ දේ පිළිගන්නවා. දැනටමත් ඉන්දියාව වගේ සංස්කෘති වල ඉන්දියාවෙම ගොඩාක් තියෙනවා ගැහැණු ළමෙක් ඉන්නවා කියන්නේම නේද? එයාලට ලොකු බරක් ඒක. ඒකට අකමැති. පිරිමි දරුවෙක් ඉපදුනා නම් ඒ අම්මට පුදුමාකාර එක සහනයක්. අම්මට සහනයක්. ඉතින් දැන් මෙතනදි කියන්නේ අපේ තියෙන පව් ගෙවල ගන්න නේද? අපේ මේ බරවලින් හැල් වෙන්න අපි බරවලින් හැල් වෙන්න පිරිමි පුතෙක් වැදුවා කියන්නේ ඒකත් පෙර සසරින් දැන් අපි කරගෙන ආපු පිනක්. ඉතින් පිරිමි පුතෙක් හිටියනම් මම පෙරහැර කරවනවා කියලා තියෙන කුරුල්ලන්ට මේ කියන්නේ. කුරුල්ලනේ පෙරහැර කරවන්න වියහොලන කුරුළු කොබියනේ පෙරහැර කරවන්න. මොකද මට මිදල මුදල් නැහැ. කුරුළු ලව්වා මේ පෙරහැර කරවන්න මොන අහිංසක ප්‍රාර්ථනාවක්ද මේ අම්මාගේ තියෙන්නේ නේද? රත්නශ්‍රී විජේසිංහයන් ගොතන පදවැල් ඔහුගේ ගොතන පදවැල්
හරි ස්වභාව සෞන්දර්යයි. දැන් බලන්න මේ ගීතේ රස විඳින විට සේරම ගෙවි පරිසරය කෘෂිකාර්මික දේවල් ඒ නේද අම්මගේ ප්‍රාර්ථනාවල් රූපයක් ගානේ මැවෙනවා. ඒ තරම් හරි සුන්දරයි. මේ වචන සුන්දරයි. ඉතින් මේ ගීතේන විදිහට අම්මාගේ අහිංසක ප්‍රාර්ථනය පිරිමි පුතෙක් ඉන්නවා කියන්නේ ඇත්තටම මේ කියන්නේ දූවරු හොඳ නැහැ කියලා නෙමෙයි. දූවරු ඉන්නවනේ දූවරු මැනිකවල් අපේ රටවල් වලට. ඒත් අම්මා කෙනෙකුට දුවක් ඉන්නා වගේම පුතෙකුත් ඉන්නවා කියන්නේම ඒ අම්මා හරි ආඩම්බරෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒක පුතෙක් ඉන්න අම්මලා දන්නවා. ඒක මට වුණත් හොඳට ඕපු දැනෙනවා. මට ඉන්නවා පුතාලා දෙන්නේ. ඒ දෙන්නා පාරේ යද්දි මාත් එක්ක වෙන ඒ දෙන්න පොඩි වුණත් පාරේ අරගෙන යන්න ගියත් නේද පාරේන ගියත් මට තියෙන්නේ ලොකු ආඩම්බරයක්. ඒ කියන්නේ මම යාළුව රකින්න ඕන තමයි. ඒත් දැනෙන්නේ ඉන්නේ පුතාලා දෙන්නේ. යාලා මාව රකින්නවා වගේ. ඒක ඉස්සර ගැමි සමාජය වුණත් දැන් වුණත් අම්මා කෙනෙකුට පුතෙක් ඉන්නවා කියන්නේම ඇතෙක් නේද බලන්න පුතාලා ඉන්න අම්මලාට එහෙම දැනෙන්නේ කියලා දුව කියන්නේත් මැනිකක්. ඉතින් මේ අම්මාගේ ප්‍රාර්ථනාව තමයි දුවලා ඉන්න වෙත් මේ අම්මට පුතෙක් තමයි ප්‍රාර්ථනා කරන්නේ. පුතෙක් කියන්නේම ඇතෙක්.